සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් වෙනදා වගේම අදත් ලස්සන වගේම වැදගත් වීඩියෝ එකකින් ඔයාලා හමුවට එන්න තමයි මම මේ හදන්නේ. ඉතින් අද මම ඔයාලට ඉදිරිපත් කරන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ වගා කරන්න අදහසක් නැති අය කොහොමද මේ වගාවට යොමු වෙන්නේ කියන එක ගැන. ඉතින් වගා කරන්න හිතෙන්නේ නැති අය කොහොමද මේ වගාවට පැලයක් සිටුවීම දක්වා තමන්ගේ මනස ශක්තිමත් කරගෙන ක්‍රියාවක් විදිහට ඒක කරගෙන යන්න පොඩි අදිෂ්ඨානයක් හිතට ගන්නෙ කොහොමද කියන එක තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක අද බැලුවොත් ඔයා ගොඩක් දුරට පැලයක් හදන්න යොමු වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඉතින් මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් උදාහරණයක් විදිහට ලස්සන කතාවකින් මම ඔයාලට මේ වගාව කියන දේ කොයි වගේ සිතුවිල්ලක්ද කොයි වගේ හැඟීමක්ද කියන එක පහදලා දෙන්නම්. ඉතින් ඇත්තටම මමත් වගාව කරන්න යමු වුණේ මේ මෑතකදී. මුලින්ම මමත් හැදුවේ නයි මිරිස් පැල ටිකක්. ඉතින් ඇත්තටම ඒව බලද්දි දකිද්දි හිතට දැනුනේ කියා ගන්න බැරි පුදුමාකාර සැනසෙල්ලක්. ඉතින් උදේ නැගිට ගමන යන්නේ පැල ටික බලන්න. කොහේ හරි ගියොත් ගෙදරින් පිට කොහේ හරි ගෙදරට එනකල් ඉන්නේ නොයවිසිල්ලෙන් ඒ පුංචි පැල ටික තමන්ගේ ඇස් වලින් බලා ගන්න. ඉතින් ඒ තරම් කුතුහලයක් අපිට මේ පැලයක් හිටෙව්වහම ඒක පැල වෙන්නේ කවද්ද? ඒක ලොකු වෙන විදිහ දැකලා, එතකොට මල් හැදෙන විදිහ දැකලා, ඒකෙන් ඵල ප්‍රයෝජන හැදෙන විදිහ දැකලා ඇත්තටම අපේ හිතට දැනෙන සැනසීම කියා ගන්න මට වචන නැති තරම්. ඇත්තට මේක දන්නේ පැලයක් හිටවලා ඒක නඩත්තු කරලා ඒ හැඟීම භුක්ති විඳපු අය පමණයි. ඉතින් අපේ ගෙවල් ගාව අක්කා කෙනෙක් හිටිය සාමාන්‍යයෙන් එයා ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරගෙන බබාලගේ වැඩ කරගෙන ඉන්නවා. ඊට අමතරව කිසිම වැඩක් ඒ කියන්නේ වත්තේ පිටියේ වැඩ පැල හිටවන උදුළු ගන්න ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඉතින් මං එයාට කිව්වා අක්කේ ඔහොම ඉන්න එපා. පුංචි පැලයක් හරි හදන්න. අපි ගෙදර නිකාම්ම ඉන්නවට වැඩිය අපිට ඒක සතුටක් මානසික නිදහසක්. ඒ වගේම අපි හැමෝම සමහර විට ගොඩාක් ප්‍රශ්න වලට මැදි වෙලා එක එක පීඩනවල ජීවත් වෙන අය. ඉතින් ඒ වගේ නිදහස් වෙන්නත් භාවනාවක් වගේ දෙයක් තමයි මේ පැලයක් හදලා සාත්තු කරනවා කියන එක. ඉතින් මං ඒ අක්කට පැහැදිලි වේ ටික කියලා දුන්නා. ඒ වගේම මම පුංචි පැල හදනකොට එයාටත් ඒව ගෙනihin දීලා අක්කේ මේක හදලා බලන්න ඒ වගේ චූටි උපදේශයක් යාට දුන්නා. ඉතින් එයා මට ඒ පැල හදලා මෙන්න මේ විදිහට පස්සේ කිව්වා. නංගි ඇත්තටම මේ පැලයක් හදනවා කියන්නේ කොච්චර මානසික සහනයක්ද සතුටක්ද? ඒක බලද්දි ඒක ලොකු වෙනවා දකිද්දි ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ගනිද්දි පුදුමාකාර සතුටක් සැනසීමක් හිතට දැනෙනවා කියලා එයාත් මට කිව්වා. ඒක ඇත්තටම දන්නේ වගා කරන අය විතරයි. සමහර පිටතින් පෙනෙන මිනිස්සයන්ට ගොඩාක් පෝසත් සල්ලිකාර මිනිස්සුන්ට මේ වගාව කියන්නේ මොකද්ද? ඒකේ තියෙන කටුක බව විතරයි ඇත්තටම පේන්නේ. ඉතින් එහෙමම නෑ. මේ වගාව කියන දේත් හරිම සුන්දරත්වයක් ගැමිකම මුසු විච්ච ඒ වගේම කටුක බව මිශ්‍ර විච්ච හරිම සුන්දරත්වයක් මේ වගාව තුල තියෙනවා. ඇත්තටම වගාවක් කරාම ඒකින් අපිට සතුටක් දැනෙනවා වගේම නෙමෙයි අපේ ආර්ථිකයට ශක්තියකුත් සැපේනවා. ඉතින් අපි ගෘහණියෝ විදියට ගෙදර ඉන්නකොට අපිට පුළුවන් පුංචි පැලයක් හරි හදන්න. මොනම තරාතිරමක පුද්ගලයෙක් වුණත් ඒ කියන්නේ පෝසත් මිනිස්සෙක් හෝ වේවා අද පැලයක් හැදුවොත් අනිවාර්යයෙන්ම එයා තවත් දවසක පැලයක් සිටවන්න යොමු වෙනවා. ඇත්තටම මේ ලංකාවේ පොළව කියලා කියන්නේ ගොඩාක් සරු පොළවක්. ඒ කියන්නේ විසි කරන බීජයක් උනත් පැලවෙන මට්ටමේ පොළවක් තමයි අපේ මේ ලංකාවේ පොළව කියලා කියන්නේ. අද වර්තමානයේ වෙනකොට තාක්ෂණය ගොඩාක් දියුණු වෙලා ආර්ථිකය ගොඩාක් දියුණු වෙලා අපිට පස් මාධ්‍ය පවා වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඒ වගේම පැලයක් හිටවන්න අවශ්‍ය කරන බෑග් එතකොට පෝච්චි බඳුන් වගාමලු ඒ වගේ දේවලුත් අපිට වෙළඳ පොලේ ඕනෑ තරම් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය කරන් ඒ වගේම තමයි බීජ. ගෙවතු වගා බීජ ඕනෑ තරම් අපිට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ මේකට පුංචි කැපකිරීමක් විතරයි.
මගේ වීඩියෝ එක අද බලලා ඔයා හෙට චූටි පැලයක් හිටවලා බලන්න. ඇත්තටම මම ගෙදර පරිභෝජනයේට පොලෙන් ගෙනෙන තක්කාලි ටික බීජ පැල කරලා ඒවා පැලබවට පත් කරගෙන ලොකු වෙලා ඒවා වර්ධනය වෙලා ඒවට සාත්තු කරලා ඒකෙම මගේ නිවසට අවශ්‍ය කරන තක්කාලි ටික සපයගෙන තියෙනවා. ඉතින් අපිට පුළුවන් ගේන පුංචි දෙයක් වුණත් තක්කාලි බීජ ටිකක් හෝ වේවා, මිරිස් බීජ ටිකක් හෝ වේවා, බටු පැල ටිකක්, ඒ වගේ පණ්ඩක්ක පැල ටිකක්. ඇත්තටම සමහර භෝග තියෙනවා බටු, තක්කාලි, එතකොට බොංචි, වැටකොළු, ඒ වගේ දේවල් අපිට ඉක්මනින්ම අස්වැන්න ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපේ ගෘහාශ්‍රිතව වගා කරගන්න පුළුවන්. ඒ වගේම අපිට කවර තුල වගා මළු තුල ඕනම පැලයක් හිටව ගන්න පුළුවන්. අද වෙනකොට සාමාන්‍යයෙන් ලොකු වගා මළුත් අපිට මිලදී ගන්න පුළුවන් වෙළඳ පොලේ. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ උනන්දුව සහ කැපවීම පමණයි. ඉතින් මගේ මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ඔයත් පැලයක් හිටුවලා ඒ අත්දැකීම අනිවාර්යෙන් විඳ ගන්න. එතකොට ඔයාටත් පුළුවන් ඇත්තටම මේ වගාව කියන්නේ මොකද්ද? ඒකෙන් ලැබෙන මානසික නිදහස කියන දේ ඇත්තක්ද කියන එක ඔයාටම අත්විඳින්න පුළුවන්. ඒකට අපිට අවශ්‍ය කරන්නේ පුංචිම පුංචි උනන්දුවක් විතරයි. අනිවාර්යයෙන්ම අපි අද පැලයක් හිටෙව්වොත් ඒක හෙට පැලවෙනවද අනිද්දා පැලවෙනවද කියලා ඇඟිලි ගණන් කර කර ඉන්න එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඇත්තටම අපි ඒකට යොමු වෙනවා. ඊට පස්සේ ඒක පැලුණාට පස්සේ ටික ටික ලොකු වෙනවා දැකලා ආදරෙන් ඒවා බලා ගන්න ඇත්තටම අපි යොමු වෙනවා. ඒකෙන් අපේ මනස සැහැල්ලු වෙනවා විතරක් නෙවෙයි අපිට අවශ්‍ය වෙන ආර්ථික සැපයමුකුත් ආර්ථිකමය වශයෙන් දායකත්වයකුත් අපිට සපුරා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ ගෘහාශ්‍රිතව Tamanට අවශ්‍ය කරන හැමදේම කඩෙන් ගේන්න, පොලෙන් ගේන්න, මාකට් එකෙන් ගේන්න පුරුදු වෙන්නේ නැතිව අපිට අවශ්‍ය කරන ටික අපිට හදාගෙන අපිට භුක්ති විඳින්න. ඉතින් අද වර්තමානයේ වෙනකොට ගොඩාක් මහා පරිමාණයෙන් වගා කරන අය ගොඩාක් රසායනික පොහොර, බෙහෙත් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් අපිට පුළුවන් අපිට අපේ දරුවන්ට අවශ්‍ය කරන ගුණාත්මක එළවලු සහ පළතුරු හරිම උනන්දුවෙන් අපේ දෑත්වලින්ම හදාගන්න. බොංචි පැල ටිකක්, බණ්ඩක්ක පැල ටිකක්, වැටකොළු පැල ටිකක්, තක්කාලි, මිරිස් ටිකක්, පටු පැල ටිකක්, ඒ වගේ ටිකක් අපේ නිවස වටපිටාවෙම හදාගත්තාම ඇත්තටම අපිට ගුණාත්මක භාවයකින්, විශ්වාසයකින්, වසවිස වලින් තොර නැවුම් ආහාර පරිභෝජනය කරන්න පුළුවන්. ඉතින් මමත් වගාවට යමු වුණේ මේ මෑතකදී වුණත් මට ඕන කරන බොංචි, තක්කාලි, මෑකරල්, බටු ඒ වගේ ගොඩාක් දේවල් මගේ වත්තේ මට ඕන වෙලාවට පරිභෝජනයට ගන්න පුළුවන්, මගේ කුස්සියට ගෙනල්ලා උයන්න පුළුවන් විදිහට මං හදාගෙන ඉන්නවා. ඒකෙන් මට දැන් මානසික සතුටක් විතරක් නෙවෙයි මට මගේ ගෙදරට අවශ්‍ය ආර්ථිකමය පැත්තකුත් නිකාම්ම හැදිලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන එන්න හිතුවේ ඔයාලත් අන්න ඒ වගේ පුංචි පැලයකින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න චූටි උපදෙසක් ඔයාලට දෙන්න ඕනේ නිසා. සමහර විට ඔයාලට හිතේ එක චූටි පැලයක් හිටවලා අපි කොහොමද අපේ වියදම් සරි කරගන්නේ කියලා. ඇත්තට මේක පුංචි දෙයක් වුණාට ඇත්තටම අපිට ඒක මහ මෙරක් තරම් වටිනවා. ඒකෙන් අපිට ලැබෙන සතුට කවදාකවත් අපිට මාකට් එකකින් ගිහිල්ලා එළවලු මිලදී ගන්නවා වගේ ගන්න බෑ. ඒ තරම් ලොකු විශාල සතුටක් තමා අපේ හිතට ලැබෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක අවසානයේදීත් ඔයාලගෙන් ඉල්ලන්නේ කල් දාන්නේ නැතිව අදම වගාවට යොමු වෙන්න කියන එක ගැන. එතකොට හරිත ලෝකයක් නිර්මාණය කරන්න අපිට පුළුවන්. අපේ ගෙදර ඉන්න චුටි බබාලා, අපේ දරුවෝ එක්කගෙනම අපි මේවා කළොත් එයාලටත් අනාගත පරපුරටත් මේක ලොකු ආදර්ශයක් වෙනවා. ඒ නිසා කල් දාන්නේ නැතිව මේ වීඩියෝ එක බලලා හෝ ඔයාලා අනිවාර්යෙන් පැලයක් හදන්න යොමු වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරණීය චූටි ඉල්ලීමක් කරමින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.